යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුව කොහෙද අද ඉන්නේ? සමහර අය ඉන්නේ පොළොව යට. හැබැයි මේ පොළොව යට ඉන්න අයගේ දරුවෝ, භාර්යාවෝ, දෙමව්පියෝ පොළොව උඩ ඉන්නවා. මේ යුද්ධයේ බිහිසුණු බව අත්විඳපු පරම්පරාවක් අපි. අනිවාර්යෙන් ගෙදර ගිහිල්ලා සිංහ කොඩියක් දාන්න ඕන් වෙනවා. අපේ රටේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය ඉවර කරලා 16 වෙනි සැමරුම් අවස්ථාව. ඕගොල්ලෝ මේ යුද්ධයේ බිහිසුණු බව අත්විඳපු පරම්පරාවක් නෙවෙයි. මේ යුද්ධයේ බිහිසුණු බව අත්විඳපු පරම්පරාවක් අපි. දැන් මේ වෙලාවේ රට ජාතිය වෙනුවෙන් ඉන්න රණවිරුව මේක දකිනවා. මම දාන්න මගේ හිතවත් රණවිරුවේ මේකට එහෙම කමෙන්ට් එකක් දාලා බලන්න මේ අයට කොච්චර මේක සංවේදීද. අපි අනන්ත කෝච්චි වලින් බැහැලා බස් එකේ ගිහිලා බස් වලින් බැහැලා වැඩට යන්න නැතුව ආපහු ගෙදර ගිහිලා තියෙනවා. මේ යුද්ධ බිහිසන කාලේ. ඔබ මතක තියාගන්න පොළොව යට ඉන්න රණවිරුවන්ගේ භාර්යාව, දූ දරුවෝ, දෙමව්පියෝ ජීවතුන් අතරේ. තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන අවයව ඔක්කොම එළියට විසිරෙද්දී ඒවා අතෙන් අරගෙන ගිහිල්ලා ඊළඟ සතිය යුද්ධයට ගියපු මිනිස්සු. අද විශේෂ දවසක් නේද? මොකද අද දවසේ විශේෂත්වය? අලුත් පරම්පරාවේ ළමයි දන්නේත් නැහැ. ඕගොල්ලෝ ඉපදුනේ කවද්ද? 2006 7 8 ඉපදිච්ච අය තමයි ඉන්නේ. මොකද අද විශේෂත්වය? අපේ රටේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය ඉවර කරලා 16 වෙනි සැමරුම් අවස්ථාව. ඕගොල්ලෝ මේ යුද්ධයේ බිහිසුණු බව අත්විඳපු පරම්පරාවක් නෙවෙයි. මේ යුද්ධයේ බිහිසුණු බව අත්විඳපු පරම්පරාවක් අපි. එතකොට කවුද දැන් මේ යුද්ධය වෙනුවෙන් කැපවීම කළේ? මේ යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළේ කවුද? රණවිරුව. යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුව කොහෙද අද ඉන්නේ? සමහර අය ඉන්නේ පොළොව යට. හැබැයි මේ පොළොව යට ඉන්න අයගේ දරුවෝ, භාර්යාවෝ, දෙමව්පියෝ පොළොව උඩ ඉන්නවා. ඒතර අපිට අද දවසේ යුතුයකමක් තියෙනවා. අඩුම තරමේ සමාජ මාධ්‍යකේ රණවිරුවන්ට උපහාරයක් කියලා පොඩි පෝස්ට් එකක් හරි ෂෙයා කරන්න. අනිවාර්යෙන් ගෙදර ගිහිල්ලා සිංහ කොඩියක් දාන්න ඔවුන් වෙනුවෙන්. මේ යුද්ධයේදී ප්‍රධාන කාර්යභාරය ඉටු කළේ අනිවාර්යෙන්ම රණවිරුවෝ. ඒගොල්ලන්ගෙන් අතිබහුතරයක් යුද්ධයට සම්බන්ධ වෙච්ච අය පොළොව යට මැරුණා. ඊළඟට මේ යුද්ධයේදී ආබාධිත වෙච්ච රණවිරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ පවුල්වල ගෙවල්වල සමාජිකෝ හිටියට මේ ආබාධිත රණවිරුවන්ව ගෙවල්වල තියාගන්න බෑ. සමහර අයට ඇස් පේන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ, මැරිලත් නෑ. නොමල මලමිනී විදියට තාම දුක්ඛිත ජීවිතයක් ගෙවනවා කඳවුරුවල. මේගොල්ලන්ව බලා ගන්න ඔය අභිමංසල වගේ අනුරාධපුරය වගේ තැන්වල විශේෂ ස්ථාන දාලා තියෙනවා. හමුදාවේ අය මේ අය හොඳට රැක බලා ගන්නවා. එයාගේ බිරිඳ හිටියට, ළමයි හිටියට තමන්ගේ තාත්තව ස්වාමියාව බලා ගන්න බෑ. ඒ තරම් ඒගොල්ලෝ ආබාධිතයි. සමහර අය ඉන්නවා ගඳ සුවඳ දැනෙන්නේ රස දැනෙන්නේ අර කියන ඉන්ද්‍රියන් ඔක්කොම අඩපණයි. අන්න ඒ බඳු මිනිසුන් වෙනුවෙන් ඇත්තටම මේ මිනිසුන්ට මේ දාන පෝස්ට් එකක් දකින්නේ පේන්නේ වලේ ඉන්න රණවිරුවෝ දකින්නේ නෑනේ මේ පෝස්ට් එක. හැබැයි මේක දකින්නවා කවුද? දැන් මේ වෙලාවේ රට ජාතිය වෙනුවෙන් ඉන්න රණවිරුවෝ මේක දකින්නවා. උදේම මේකට සම්බන්ධ පෝස්ට් එකක් ඇත්තටම සමාජ මාධ්‍ය ෂෙයා කළා. මම දන්න මගේ හිතවත් රණවිරුවෙක් මේකට එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. බලන්න මේ අයට කොච්චර මේක සංවේදීද කියලා. ඕගොල්ලෝ දන්නේ නැහැ යුද්ධේ තියෙන කාලේ අපි මේ යුද්ධෙට මැදිහත් වෙච්ච අය අපි ඇත්තටම රස්සාවලට රජේ රස්සා කරන කාලේ මම කෝච්චි යනකොට බිරිඳයි මමයි කෝච්චි පෙට්ටි දෙකක නැගලා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව ඒ කාලේ මට හිටියේ එක දරුවයි. ඒ දරුවට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා. එක පෙට්ටියේ ගිහිල්ලා ඒ පෙට්ටියේ බෝම්බයක් පිපුණා. අපි අනන්ත කෝච්චි වලින් බැහැලා බස් එකේ ගිහිල්ලා බස් වලින් බැහැලා වැඩට යන්න නැතුව ආපහු ගෙදර ගිහිල්ලා තියෙනවා මේ යුද්ධ බීසන කාලේ. අපිට මතකයි අපි ඉස්කෝලවල ඉන්නකොට ඒ කාලේ ඉඳන්ම මේක තිබ්බා. අවුරුදු 30ක් තිබ්බා මේක. අපි පොඩි කාලේ ඉඳන් මේක තිබ්බා. අපි ඉස්කෝලවල ඉන්නකොට එකපාරටම දෙමව්පියෝ ඇවිල්ලා ගෙදර ඇඳගෙන ඉන්න ඇඳුම ඇඳන් දෙමව්පියෝ ඇවිල්ලා බලෙන් ළමයින්ව අරන් යනවා. නාමික ඇමතුම් වෙනවා මේ ඉස්කෝලේට අද ගහනවා කියලා. එතකොට දැන් ඇත්තටම එහෙම ඉස්කෝල වලටත් LTT ත්‍රස්තවාදී ගැහුවා. නොගහපු තැනක් නැහැ. බෞද්ධ පන්සල් වලට ගැහුවා, කතෝලික පල්ලි වලට ගැහුවා, මුස්ලිම් දේවස්ථාන වලට ගැහුවා. උන්ට ජාතියක් ජන්මයක් ආගමක් මොකොත් තිබ්බේ නැහැ. එතන අපි ඇයි අද කොඩියක් දාන්නේ? අපි ඇයි අද හවසට පහනක් පත්තු කරන්නේ? අපි ඇයි අද සමාජ මාධ්‍ය පෝස්ට් එකක් දාන්නේ? ඔබ මතක තියාගන්න පොළොව යට ඉන්න රණවිරුවන්ගේ භාර්යාවෝ, දූ දරුවෝ, දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්න. ඔබ මතක තියාගන්න මේ ආබාධිත පූර්ණ ආබාධිත අර්ධාබාධිත තත්ත්වයටපත් වෙච්ච අයගේ දෙමව්පියෝ භාර්යාවෝ ස්වාමියෝ දූ දරුවෝ ඉන්නවා. මේ මිනිස්සු කල්පනා කරනවා යකෝ රට ජාතිය වෙනුවෙන් ගියපු අපේ තාත්තා වෙනුවෙන්, අම්මා වෙනුවෙන්, සහෝදරයා වෙනුවෙන්, ඥාතියා වෙනුවෙන් මොනවද මේ නිදහස අරන් දුන්නු මිනිස්සු අද දවසේවත් කරන්නේ කියලා ඒ මිනිස්සුන්ට පුදුම කලකිරීමක් ඇති වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් නම් අතරයට පහනක් පත්තු කරන්න, ගිහලා සිංහ කොඩියක් දාන්න. පුළුවන් හැම කෙනෙක්ම සමාජ මාධ්‍යයේ රණවිරුවන්ට උපහාරයක් දීලා මේ පණිවිඩය ඒ අයට කියන්න අපි ඔවුන් සමග ආශිර්වාදාත්මක පැත්තෙන්වත් මේ වගේ පුංචි දෙයකින්වත්
කෘතගුණ සලකන බව ජාතියක් විදියට කියන්නේ. යුද්ධයේ හොඳම පීඩණයට අහුවෙච්ච ඉගෙන ගන්නකොට යුද්ධයේ බාධාවක් වෙච්ච ශිෂ්‍ය කාලයක් ගත කරපු අය තමයි අපි. රැකියාවේ පීඩනයන් මැද්දේ රැකියාවන් කරපු අය තමයි අපි. දැන් මට හොඳට මතකයි මම කාර්යාල කටයුතු වල නිරත වෙනකොට ඩයට කිරුලා ඩියුටි යනකොට BMI CH එකේ ගෙදරට කියලා යන්නේ ආපහු වෙයිද දන්නේ නැහැ කිය. ඒ තරම් තත්වයක් අපේ රටේ තිබ්බා. ඒක වෙනස් කරලා අපිට මේ ආතල් ජීවිතයක් අරන් දුන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් රණවිරු. ඒත් එක්කම යුද්ධයට සම්බන්ධ වෙච්ච විවිධ පාර්ශවනේ අද ඒගොල්ලෝ විවිධ දේශපාලන මතවල ඉඳමින් කුලල් කාගත්තට අපි දන්නවා අපේ රටේ හිටපු හමුදාපතිවරයා නේද සරත් පොන්සේකා මේකට ලොකු දායකත්වයක් දුන්නා. තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන අවයව ඔක්කොම එළියට විසිවෙද්දි ඒවා අතෙන් අරගෙන ගිහිල්ලා ඊළඟ සතිය යුද්ධයට ගියපු මිනිස්සු. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන ඒ කාලේ අපේ රටේ හිටපු ජනාධිපතිවරයා මේ යුද්ධයට සහාය දීලා යුද්ධය ඉවර කරන්න නියෝග දුන්න හින්දා මේ යුද්ධය ඉවරුණ බවත් මතක තියාගන්න. අපේ දේශපාලනයක් අපිට ඒ කතාව වැඩක් නැහැ. අපි ඇත්තටම ජාතියක් විදියට ඔය දේශපාලනයෙන් අරවයින් මේවයින් තමයි අවුල් වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ අහලා බලන්නේ කාලේ ඔය හමුදාවේ අය මාධ්‍යයට කරපු ප්‍රකාශ අපි ඒ කාලේ මාධ්‍ය හිටපු ඉඳන් අපි දන්නවා. ඒගොල්ලෝ කියනවා අපි මැරුණත් අපි ජීවිත පරදුවට තියලා අපි කොහොම හරි ප්‍රභාකරන්ව ඉවරයක් කරලා දානවා කියලා කෙලින් මේගොල්ලෝ කියලා මෝටාර් එක එන පැත්තට දුවනවා. අපි නම් ඒ වගේ අවස්ථාවක මොන පැත්තට දුවයිද? අපිට ඒ වෙලාවේ කවුරු මතක් වෙයිද? නේද? බලන්නකො රණවිරුවන්ගේ අර පුන්සඳ රැයට ඇවිදින් හේනේ වගේ ගෑනිට රණවිරුව මතක් වුණා. රණවිරුවට ගෑන් නෝනාව මතක් වුණානේ. නමුත් ඒගොල්ලෝ යුද්ධය අතෑරියා. නේ? නිකන් හිතන්න මට නම් හිතා ගන්නවත් බැහැ. ළමයි ගෙදර තියලා නෝනා ගෙදර තියලා ඥාතීන් යාළුවෝ එහෙම ඉද්දී යුද්ධයකට ගිහිල්ලා එහෙම මැරෙන්න යනවා කියලා කියන එක කරන්න පුළුවන්. එහෙම පෞරුෂයක් තියෙන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි. ඒ අපේ රටේ ඊටාම සාධාරණ යුද්ධයක් ඒක මොකද ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නේ තිබුණේ. ඒ ත්‍රස්තවාදී ප්‍රශ්නෙට යුද්ධෙන්ම උත්තර දෙනවා මිසක් අපි සාමයට කැමති වුණාට ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මිනිමරුවා ඒකට කැමති වුණේ නැහැ. ඒ හින්දා අපේ ඥාතීන් මැරුණා, අපේ යාළුවෝ මැරුණා, අපේ ශිෂ්‍යයෝ මැරුණා. අපි එහෙම සමාජ තත්ත්වයක ඉඳලා අද මේ උදා වෙලා තියෙන නිදහස අපිට නම් කණ්ඩ නැතත් ඊටාම හොඳ නිදහසක්. ඒ හින්දා මම ඕගොල්ලන්ට කියන්නේ ජීවත් වෙලා ඉන්න රණවිරු පවුල් වලට දැනෙන්න ගමේ ගෙදර දෙයක් කරන්න.